ඉතින් අද තායිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්නේ 5 ගැන. thumbnail එක දැක්කහම ඔයාලට දැනටම හිතා ගන්න පුළුවන් අද මොකක් ගැනද මම මේ කතා කරන්න කියලා. ඔයාලට මතක ඇති අපි 5 ගැන වීඩියෝ කීපයක් මරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ වගේ වීඩියෝස් වලට ඔයාලා ගොඩක් කැමතියි කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. ඉතින් හැමෝම හදන්නේ කොහොම හරි අමතරව හරි තමන්ගේ මේන්ලි ඉන්කම් එක විදියට හරි කීයක් හරි හොඳ මුදලක් අතර ගන්න. ඉතින් මේ වගේ දෙයකට තමන්ගේ ස්කිල් එකත් එක්ක කරන්න පුළුවන් හොඳම තැන තමයි 5. ඉතින් ඒ හින්දා 5 එකත් එක්ක සෑහෙන දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. ඉතින් අද මම කතා කරන්නේ මගේ 5 ජර්නි එකේ කොහොමද මම මේක ස්ටාර්ට් කරේ, ඒ වගේම මම මේකේ පළවෙනි මාසෙදී කොහොමද මේ වගේ මුදලක් අතට ගත්තේ කියන එක ගැන. මෙහෙමයි මම ඉස්සෙල්ලාම 5 පටන් ගන්නකොට මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ මම 5 එකේ මොන වගේ ෆීල්ඩ් එකකට ජොයින් වෙනවද නැත්නම් මම මොන වගේ දෙයක් මේකට දාන්න ඕනද ඒ කිසිම දෙයක් ගැන මට අයිඩියා එකක් තිබුණේ නෑ. එතකොට මම මේක ඉස්සෙල්ලාම පටන් ගත්තේ 2018 දී වගේ තමයි මම 5 account එකක් ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරේ. ඒ වුණාට මම 5 account එකක් ස්ටාර්ට් කරලා තිබුණාට මම කිසිම gig එකක්වත් මම පබ්ලිෂ් කරේ නෑ. මොකද මට 5 ගැන එච්චර ලොකුවට උනන්දුවක් තිබ්බේ නෑ. ඒ වෙනකොටත් මම ග්‍රැෆික් ඩිසයින් කියන ෆීල්ඩ් එක අවුරුදු 10කට වැඩි කාලයක් ඉඳන් යෙදලා ඉන්නවා. ඉතින් මට ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබුණා මේ ග්‍රැෆික් ඩිසයින් කියන ෆීල්ඩ් එක ගැන. ඒ වුණාට මේ 5 කියන පැත්තට මට කිසිම අයිඩියා එකක් තිබෙත් නැහැ. මම ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබෙත් නැහැ ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයන් ගැන මේ ග්‍රැෆික් ඩිසයින් සබ්ජෙක්ට් එක හා සම්බන්ධ දේවල් වලින් මුදල් උපයන ක්‍රමයක් ගැන ඒ ගැන මම හොයන්න ගිහිල්ලත් නැහැ. මොකද මම ඒ වෙනකොටත් මම අපේ ලංකාවේ මම ලෝකල් වැඩ කරලා මම සෑහෙන මුදලක් මාසෙට අතට ගන්නවා. ඉතින් 2018 දී මම මේ account එක හැදුවට මම ඔයාලට කියවන්නේ දැන් මම කිසිම දෙයක් මේකේ පබ්ලිෂ් කරන්න ගියේ නෑ කියලා. ඉතින් මේ account එක ඔහොමම තිබ්බා. කිසිම දෙයක් වෙන්නේ නැතුව මමත් ඒක පාවිච්චි කරේ නෑ. ඒ වුණාට මම ඒ වෙලාවේ ලොකුවට මේක ගැන හිතන්න ගියෙත් නෑ. මම සාමාන්‍යයෙන් මගේ එදිනදා කරන වැඩ. ඒ කියන්නේ මම ලංකාවේ ඇතුළේ කරන graphic design වැඩ ටික මම කරන ගියා සාපේක්ෂව මම ඒ කාලේ බෞද්ධලික කම්පැනි එකක වැඩ කරන එක මම හිටියේ. ඊට අමතරව මම part time එකක විතර තමයි graphic design වැඩ කරේ. කොහමද ඔයාලට මතක ඇති 2020 දී වගේ කොරෝනා කියලා වසංගතේ අපේ ලංකාවට ආවා. ඉතින් මේ කාලෙදී අපි වැඩ කරන කම්පැනියෙන් උනත් අපිට එතකොට සැලරි ගිහම පොඩ්ඩ අඩු වෙන්න ගත්තා සහ අපිට නිවාඩු වැටෙන්න ගත්තා. ඔය වගේ කතන්දර ගොඩක් සිද්ධ වුණා. කොහොම හරි මේ කාලෙදී මට මතක් වුණා දෙයියනේ මේ 5 කියලා එකක් තියෙනව නේද කියලා. ඒත් මම දවසක් යාළුවෙක් කතා කරගෙන නැද්දි ඒ යාළුවා මට කිව්වා මචං 5 කියලා එකක් තියෙනව නේද? ඔයාලට පුළුවන් ඒකත් එක්ක ඔයා කොහොමද ඩිසයින් වැඩ කරනවනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් එක්ක ජොයින් වෙන්න කියලා. ඒතර මට මතක් වුණා මම 5 කියලා account එකක් හැදුවා නේද කියලා. කොහොම හරි මම ගෙදර ඇවිල්ලා 5 එකට ලොග් වෙලා බලපුවම ඇත්තටම මම අවුරුදු 2කින් විතර මම account එකට ලොග් වෙලා තිබ්බේ නැහැ. ඒතර මට ඒක යූසර් නේම් මතකත් නැහැ, පාස්වර්ඩ් මතකත් නැහැ, මොකවත් මතක නැහැ. ඒතර මම කරලා තියේ මේක සම්පූර්ණයෙන් අතෑරියා. අතෑරලා අලුතෙන්ම account එකක් හැදුවා. අලුත් email එකක් හදලා අලුත් විදියට මම account එක පටන් ගත්තා. ඒත් මට මේකට දාන්න ඕන gig මොනවද කියලා මට idea එකක් තිබුණා. මම 5 එක වෙන පොඩ්ඩක් search කරා. research කරලා ඒ කියන්නේ 5 එකේ තියෙන දේවල් ගැනම සහ ඒකට තියෙන category පොඩ්ඩක් හොයලා බැලුවා කොහොමද කියලා YouTube පැත්ත බැලුවා. ඔය පැත්ත බලහම මට පොඩි idea එකක් ආවා. මම හිතුණා මම logo design පැත්තෙන් මම මේකට මොනවා හරි දානවා කියලා. මොකද මම ඒ වෙද්දිත් logo design කියන field එකේ සෑහෙන කාලෙක ඉඳන් වැඩ කරපු හින්දා මං ගාව samples වගේක් එහෙමත් තිබ්බ මට දාන්න පුළුවන් වෙන්න. ඉතින් මම හිතුවා මං එහෙනම් මේ මං ගාව තියෙන samples ටිකෙන් මම වැඩක් ගන්න ඕන දැන් මේ වෙලාවේ කියලා මම හිතුවා මම gig එකක් දැම්මා logo design ගැන. ඉතින් මම මේ logo design ගැන gig එකක් publish කරේ 2020 මාර්තු මාසේ වගේ. එතකොට මාර්තු මාසේ වගේ ඔයාලට මතක ඇති මේ කාලෙදී අලුතෙන් 5 එකත් එක්ක join වෙන කට්ටියට order එකක් ගන්න පුළුවන් හොඳම chance එක තමයි buyer request කියන්නේ. මම buyer request කරන කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඇත්තටම buyer request කියන එකක් දැන් නම් වැඩක් නැහැ. මොකද buyer request කියන එකක් දැන් 5 එකේ නැහැ. 2023 දී 5 එක buyer request කියන program එක අයින් කරා. ඒ වුණා තමයි brief කියලා අලුත් එකක් add වෙලා තියෙන්නේ. ඔයාලගෙන ඒක logo knowledge එකක් නැත්තම් මම ඉස්සරහ වීඩියෝ එක කරන් එන්න. ඉතින් කොහොම හරි මේ buyer request කියන එකක් ඒ කාලේ තිබුණා. මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්කෝ මේ buyer request එකක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ගොඩක් ඉස්සර ඉඳන් 5 එකත් එක්ක එකතුලා හිටපු කට්ටියලා මේක අනිවාර්යෙන් දන්නවා. අලුතෙන් join වෙච්ච කට්ටිය මේක ගැන හරියට දන්නේ නැති හින්දා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට දැන් මම buyer කෙනෙක් කියලා හිතන්නකෝ මම මොනවා හරි request එකක් දානවා 5 එකේ forum එකක් තියෙනවා. ඒකට මට මේ වගේ logo design එකක් හදා ගන්න මගේ budget එක මෙහෙමයි අර කවි විස්තර දානවා. එතකොට ඕක දකින මුළු ලෝකෙ ඉන්න හැමෝම. එතකොට හැමෝම දැකලා ඔය හැමෝම ඕකට ඉල්ලුම් කරනවා මේක මම මෙච්චර ගානකට කරලා දෙන්නම්. මෙච්චර ෆැසිලිටිස් ටිකක් මම ඔයාලට දෙන්නම්. අර අනම්මනම් ಜಾති දාලා අන්න ඒ වගේ කරන එකක් තමයි එතන තිබ්බේ. ඉතින් ඔන්න ඔය වගේ රික්වෙස්ට් ක්‍රමයක් තිබ්බ 5 එකේ ඒ කාලේ.
එතකොට එක්කෙනෙකුට ඒ කියන්නේ එක පුද්ගලයෙකුට එක account එකකට දවසට buy request 10ක් දාන්න පුළුවන්. ඒක free දාන්න පුළුවන් buy request 10ක්. එතකොට මේ 10 අපි කොහොමද අනිවාර්යෙන්ම දානවා. මෙතන මම කරේ logo design නේ. මම logo design හැම එකකටම මම ඉතින් ඔය request දාලා තියෙන හැම එකකටම මම එක එක price වලට අපි මේ ඉල්ලුම් කරනවා. සාමාන්‍යයෙන් ඉතින් ඒ කාලේ ඩොලර් 5ට 10ට වගේ තමයි ඉතින් අපි දෙන්නේ. මොකද අපි ඒතර පටන් ගත්ත මුල්ම කාලේ අපි ලොකු ගණන් වලට දෙන්නේ නැහැ. මොකද Fiverr පටන් ගත්ත මුල් කාලේ අපි ලොකු ගණන් වලට ගිග් දැම්මොත් කවුරුත් අපිව තෝරගන්නේ නැහැ. අපිට කවුරුත් orders දෙන්නේ නැහැ. මොකද එයාලත් ලාභෙකට බලන්න. මොකද අපිට කිසිම Fiverr අපි පිට කොච්චර අත්දැකීම් තිබ්බත් Fiverr එක ඇතුලේ අපි අත්දැකීම් අඩු නම් එතකොට අපිව එතනින් සාමාන්‍ය මොන්ඩිසෝරි ළමයි විදිහට තමයි ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ සිද්ධියක් මෙතනක් තියෙන්නේ. ඒ හින්දා ලොකු ප්‍රයිස් වලට දාලා අපිට මේ ගිග් එකක් ඒතර ඕඩර් එකක් අපිට ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි හැමෝම ගිග් දාන්නේ මුල් අවදියේදී Fiverr එකේ ඩොලර් 5 10 15 ඊට පස්සේ එන්න අපි පොඩ වැඩි කර ගන්නවා. එහෙම සාමාන්‍ය සිස්ටම් එක යන්නේ. ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි උනේ. ඉතින් මමත් සාමාන්‍යයෙන් සති 3ක් විතර වගේ මම Fiverr එකට මම දැම්මා buy request. මම හිතන්නේ සත් 3කට වැඩි වෙන්න ඕනේ. ඔහොම දාපුවාම මට කීප දෙනෙක් chat කරාට එයාලා මගේ Fiverr එකේ experience මදි හින්දා. ඒ කියන්නේ මගේ Fiverr එකේ stars ඇදිලා නැහැ, ratings ඇදිලා නැහැ, මොකවත්ම නැහැ. එතකොට මම සම්පූර්ණයෙන් අලුත් මිනිහෙක්නේ. එතකොට කවුරු කනවත් දෙපාරක් හිතනවා දෙන්න ඕඩර් එකක් නේ. අර එහෙම දෙයක් තියෙනවා. අන්න ඒ නිසා මේ මට කිසිම ඕඩර් එකක් ලැබුණේ නැහැ buy request කොච්චර දැම්මත්. කොහොම හරි දවසක් මම ඇවිල්ලා තිබ්බා මට රික්වෙස්ට් එකක් buy request කොටේ තිබ්බා එකක්. මම ඒකට හිතුණා දැන් මම කලින් හැමදාම දැම්මේ ඩොලර් 5 ඩොලර් 10 ඩොලර් 15 ඩොලර් 20 අන්න ඒ වගේ. මට හිතුණා වෙනසකටත් එක්ක මම මේකට ඩොලර් 17ක් දානවා කියලා. ඒකට හැමෝම පහේ ගුණාකාරන්නේ දාන්නේ. මට හිතුණා මේකට මම ඩොලර් 17ක් දානවා. ඩොලර් 17ක් දාලා මම buy request එක ෆිල් කරනවා කියලා. කොහොම හරි අප්‍රේල් 2020 අප්‍රේල් 4 වගේ දිනේ මට මතක. ඉතින් එදා කොහොම හරි මට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තිබ්බා. මම මේල් එක චෙක් කරද්දී අර රික්වෙස්ට් එක එයා අනුමත කළා, ඇක්සෙප්ට් කරලා. එතකොට මම Fiverr එකට ගිහලා බලනවා දෙයියනේ මට ඕඩරේ ඇවිල්ලා. මගේ පළවෙනි ඕඩරේ එතකොට ඩොලර් 17යි. මට ඒ තිබුණ ප්‍රීතිය ගයිස් හරිද? ඒක මම හිතන්නේ මගේ ජීවිතේට මම ලැබුණු ලොකුම ප්‍රීතියක්. මොකද මට ඒ වගේ අවස්ථා මම සෑහෙන කට්ටක් කෑවා එතෙන්ට ගිග් එක හදාගන්න. ඒ කියන්නේ ඕඩර් එකක් ගන්න තරමට මම රික්වෙස්ට් දාලා ඊට පස්සේ ගිග් එක ආපුවාම එඩිට් කරලා එහෙම කතන්දර ගොඩක් කරලා කොහොම හරි ඔන්න පළවෙනි ඕඩරේ ආවා. ඉතින් මේ පළවෙනි ඕඩරේ තිබ්බේ මම ඔයාලට දැන් මේ වීඩියෝ එකේ පෙන්නන මෙන්න මේ ඩිසයින් එක තමයි මට හදන්න තිබ්බේ. ඇතම එයාගේ මම chat එක ඔයාලට පෙන්නන්න තිබ්බා. මට chat එක පෙන්නන්න බෑ මොකද දැන් මම අවුරුදු ගාණක් ගිහිල්ලා හින්දා අපිට දැන් ගොඩක් කල් පරණ chat අපිට ආපහු බලන්න බෑ දැන් Fiverr එකේ. එහෙම සිද්ධියක් තියෙන හින්දා. ඉතින් මෙයා රික්වෙස්ට් කරලා තිබ්බේ මෙයාට logo එකයි, මෙයාගේ YouTube channel එකට තමයි logo එක. YouTube channel එකේ logo එකයි, එයාගේ thumbnails, එතකොට cover head ඒවා ටික cover design අරනවා. ඒ ටික එයාගේ Facebook page වල social media kit එක අර ඒ වගේ ටිකුත් තිබ්බා. ඉතින් guys දැන් පළවෙනි order එකේ හින්දා මම කරපු වැඩේ මේක කොහොම හරි එවලෙන් මේක ෆිල් කරන්න ඕන වුණා. ඉතින් මම කරේ එලි වෙනකම්ම මේක හැදුවා. ඉතින් guys මම පාන්දර දැන් මට මේක රික්වෙස්ට් එක දැන් ඕකේ වෙලා ඕඩර් එද්දි උදේ 1ට ඒ කියන්නේ උදේ පාන්දර 1ට විතර ඇති. ඒතර මම එලි වෙනකම් මම ඇහැරලා හිටියා. මම පහුවදා උදේ මම වැඩට යන්නත් ඕන. කොහොම හරි මම 5 මාර වෙද්දි ඕඩර් එක කම්ප්ලීට් කරා. ඒ කියන්නේ සෑහෙන ගේමක් දීලා තිබ්බ මගේ උපරිමයෙන්ම වැඩ කරා. මගේ උපරිමයෙන් මගේ ස්කිල් එකේ දින්න টොප් නොච් එකේම මම වැඩ කරලා කොහොම හරි මේක හොඳට ෆිල් කරලා කස්ටමර්ට යවුවා. එතරම් කස්ටමර් ගොඩක් සැටිස් වුණා. එයා මේ ගොඩක්ම සැටිස්. ඒ කියන්නේ එයා මට 5 star rating එකක් දුන්නා. ඊට පස්සේ මට ටිප් එකක් ඩොලර් 5ක් දීලා ගියා. මට මතක හිටියේ ඩොලර් 5ක් ටිප් එකක් දී කියලා. මට පළවෙනි එකෙන්ම ඩොලර් 5ක ටිප් එකක් හම්බුණා. ඒක මට ගොඩක් සැටිස්. ඔන්න දැන් මගේ ගිග් එක හරිය. මගේ ගිග් එක දැන් ඔන්න පොඩ්ඩක් ස්ථාවර වෙලා තියෙනවා. මොකද 5 star rating එකක් හම්බෙලා තිනවා එකක්. ගොඩක් නෑ එකයි හම්බෙලා තියෙනවා. හරි මම හිතුවා දැන් නම් ඉතින් එක දිගට ඕඩර්ස් එයිනේ කියලා දැම්ම buy request start. ඒත් සතියක් දෙකක් යනකම් ඉතින් ආයේ කිසිම දෙයක් නෑ, හැලහොල්මාවක් නෑ, කවුරුත් මට ඕඩර් එකක් දෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙ කෙනෙක් ඔන්න logo design වලට මට ඕඩර් එකට ඔන්න request එකක් දාලා තිබ්බේ. අර මම අර සුපුරුදු ගණන් දාන්න නැතුව අර අමුතු විදිහට දාපු ගණන්. ඒ කියන්නේ මම දැන් මේ ඕඩරේ මට දෙවණියට ආපු ඕඩරේ ඩොලර් 12ක ඕඩර් එකක්. මම 10 දාන්නෙත් නෑ 15 දැම්මෙත් නෑ මම 12යි කියලා දැම්මේ. එතකොට අන්න ඒ වගේ මම අර අමුතු විදිහට දාපු ප්‍රයිස් වලට මට ඕඩර් ටිකක් අරගෙන ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට guys මගේ පළවෙනි ගිග් එක, ඒ කියන්නේ logo design ගිග් එකේදී මට ඕඩර් දෙක තුනක් කරකිලා ආවා. පළවෙනි මාසෙදී මම guys ඕඩර් 20ක් කරා. ඒ කියන්නේ මම
පළවෙනි ඕඩර් ගත්ත පළවෙනි මාසෙදී මම ඕඩර් 20ක් කරා. ඉතින් ඒ කාලේ ඔයාලට කියන්න ගයිස් ඔයාලට දැන් ගොඩක් කලින් ෆයිව් එකේ ඉන්න කට්ටියත් එක්ක නම් මේක දන්නව ඇතිනේ. එතකොට ඒ කාලේ ඩොලර් එක සාමාන්‍යයෙන් 182ක් විතර වගේ තිබේ. එතකොට අපේ උද්දමනය සෑහෙන අඩුයි බඩු මිලත් අඩුයි. අපිට සෑහෙන ලොකු ගාණක් මේ ඩොලර් 5ක් කියන්නේත් අපිට සෑහෙන ලොකු ගාණක්. මොකද අපිට ඩොලර් 5කින් ලංකාවේ මුදලට ඒක කන්වර්ට් කරපුවාම එන ගාණත් එක්ක බලපුවාම අපිට සෑහෙන ලොකු පොඩ දෙයක් කරගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි තිබ්බේ. ඉතින් ඒ හින්දා මම සාමාන්‍යයෙන් රුපියල් 85000ක් 90000කට අතර කිට්ටු වෙන ගාණක් මම ඒ මාසේ හෙව්වා. එතකොට මම මේ වැඩ කරපු කම්පැනියෙන් එක්ක මම වැඩ කරන ගමන් මේක දැන් ෆයිව කරන්න. එතකොට මට මේක පාර්ට් ටයිම් එකක් විදිහට තමයි ආවේ. එතකොට මට හිතුණා මේක මම පර්මනන්ට් ජොබ් එකක් විතරත් මේක කරන්න පුළුවන් නේද කියලා. ඒකට මම එකපාරට රිස්ක් එක ගන්න ගියේ නෑ. හරි. එතකොට අපි දැන් මේ කොවිඩ් වසංගතයේ කාලෙද ඉන්නේ. ඉතින් මේ කාලේ ගොඩක් වෙලාවට අපි කම්පැනියට නිවාඩු දෙනවා. ඒතර මම ගෙදර ඉන්නේ. ඒතර ගෙදර මට ගොඩක් වෙලාවට මට හොඳට මට කස්ටමර්ස්ලාට වැඩ කරලා දෙන්න පුළුවන් වුණා. ඒක නිසා මට මාසයක් වගේ පළවෙනි මාසය ඇතුළත මම ඩොලර් මං හිතන 400 ගාණක් 480 ගාණක් වගේ මට ඩොලර් හොයාගන්න පුළුවන් වුණා. ඒක සාමාන්‍යයෙන් ඒ කාලේ ඩොලර් වටිනාකමත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 85000ක් 90000කට වගේ කිට්ටු වෙන ගාණක් මම පළවෙනි මාසෙදී හෙව්වා. ඉතින් ඔන්න ඕකයි ගයිස් මගේ ෆයිවර් ජර්නි එකේ ස්ටාර්ට් එක. ඉතින් මම උතනින් තමයි පටන් ගත්තේ. ඉතින් මම මේ අද ඔයාලට කීවේ මම ගොඩක් අනික් ෆීල්ඩ් ගැනත් හිතලා ඒවලම ෆයිවර් තෝරගත්තේ අන්තිමේදී. එතකොට මම ග්‍රැෆික් ඩිසයින් ඒ කියන්නේ මම මොනවා හරි ෆොටෝ එකක් එඩිට් කරන්න මොනවා හරි ජල්බරියක් දාන්න පුළුවන් තරමට මම නොලෙජ් එක හදන් ඇවිල්ලා මම අවුරුදු 12කට වැඩි ඒ වෙනකොට. ඉතින් ඒ හින්දා මං ගාව ගොඩක් ලොකු ස්කිල් එකක් මං හදාගෙන තිබ්බා. මම තාමත් ස්කිල් එක අප්ඩේට් කරගන්නවා. ඒ හින්දා මට ඒ කාලෙ වෙද්දී මට සාමාන්‍යයෙන් ගොඩක් සාම්පල්ස් ගොඩක් මං ගාව එකතු වෙලා තියෙනවා. මොකද මම ගොඩක් වැඩ කරලා තියෙනවා. අර ඒව හින්දා මට හොඳට ගිග් එක කම්ප්ලීට් කරලා මට ඕඩර් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ගයිස් මට ඔයාලට කියන්න තියෙන්නේ මගේ මේ අත්දැකීමත් එක්ක ඉතින් 5 එකත් එක්ක ජොයින් වෙලා තමන්ගේ ස්කිල් එක ෆස්ට් හොඳටම තියෙන්න ඕනේ ස්කිල් එක. මොකද අනිවාර්යයෙන් මතක තියාගන්න ස්කිල් එක තමයි මේකෙදි වැදගත් වෙන්නේ. අපේ කිසිම දෙයක් නෙවෙයි අපි වැඩ කරද්දී අපිට ස්කිල් එක තමයි අපි ප්‍රගුණ කරලා තියෙන දේ තමයි අපිට 5 එකේදී භාවිත කරන්න පුළුවන්. අනික මේක මතක තියාගන්න තමන්ගේ ගිග් එක එකයි නම් දාන්න ඒ ගිග් එක හොඳට ක්ලියර් වෙන්න. කස්ටමර් කෙනෙකුට හොඳට තේරෙන්න. ඒ වගේම හොඳ බජට් එකකට දෙන්න අපිට පැකේජ් එකක් දෙන්න කස්ටමර්ස්ලාට. ඒ කියන්නේ ප්‍රයිස් එක වැඩිම කරලත් නෙවෙයි අඩුම කරලත් නෙවෙයි තමන්ගේ ස්කිල් එක අනුව බජට් එක තීරණය කරන්න. ඒ වගේම තමයි ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් ප්‍රොමෝට් කරන විදිහ ඕනම එකකින් කරන්න. ඒ දවස්වල මට මතකයි මම 5 එකේ දැන් අපිට ක්ලික්ස් එන්න ඕන අපේ ඉම්ප්‍රෙෂන් වැඩි වෙන්න ඕන. ඒකට අපි කරන දෙයක් තමයි දැන් උනත් ගොඩක් වැඩි කරන්න පුළුවන්. 5 තියෙනවා අපි Facebook pages තියෙනවා 5 ප්‍රොමෝෂන් ඒ කියන්නේ ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන් pages තියෙනවා. ලංකාවේවත් තියෙනවා පිටරටේවත් තියෙනවා. මම ලංකාවේවත් නම් ගොඩක් විදිහට මම ඒ කාලේ දැම්මා. ඒ වුණාට මතක හැටියට ඒ කාලෙදී මම ලංකාවේ pages වලට දාපුවා මට ඉම්ප්‍රෙෂන් ගොඩක් හම්බුන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් පිටරට pages තිබ්බව ඉන්දියන් අය කරන ඒවා pages. මම අන්න ඒ වගේ ඒවට මගේ link එක දානවා my gig එකේ. ඒතර කවුරු හරි මේ page එකට ගිහිල්ලා ඒක follow back කරන වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඒක ගිහිල්ලා heart එකට click එක දාලා අර එහෙම වෙලා අපිට ස්ක්‍රීන්ෂොට් එකක් දානවා. ඊට පස්සේ අපි එයාටත් ඒකම කරනවා. අන්න එහෙම කරලා අපි ඉම්ප්‍රෙෂන් ටික සෑහෙන හදාගත්තා. අර එහෙම හදාගත්තාම මේ අපිට ඉක්මනට අපේ ගිග් එක හැමෝටම පෙන්වන්න ගත්තා. අන්න ඒ වගේ දෙයක් හින්දා තමයි පළවෙනි මාසෙදිම ඕඩර් 20ක් වගේ ප්‍රමාණයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් දෙවෙනි මාසෙදි මම ඕඩර් 30කට වැඩි ප්‍රමාණයක් කරා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ මගේ ජර්නි එකේදී මම 5 පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් මම මේ අද කතා කරේ මගේ මේ පොඩි කතාවක්. තව ඉස්සරහට ලොකු දේවල් තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න. මම පළවෙනි මාසෙම ඩොලර් 480 ගාණක් වගේ 500කට කිට්ටු වෙන ප්‍රමාණයක් හෙව්වා. ඉතින් මම හොයපු පියවරවල් ටික තමයි ඩොලර් හොයපු පියවරවල් ටික තමයි මම ඔයාලට කීවේ. මේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන් දේවල් තියෙනවා උපරිම ගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් සුපුරුදු පරිදි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට බලා ගන්න. මොකද 5 එක ගැන දැනගන්න ඕන ගොඩාක් කට්ටිය ඉන්නවා විස්තර දැනගන්න ආසාවෙන් ඉන්න කට්ටිය. ඒ හින්දා යාළුවට බලා ගන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අනිවාර්යෙන් සපෝට් එක දෙන්න. එහෙනම් ඉතින් ළඟදීම තවත් මේ වගේ වටින කෙනෙක් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ගිහින් guys bye see you.